ස්පැනිෂ් ඇල්ෆබෙට් එකෙන් තමයි අද මම ඔයාලට සම්පූර්ණ විස්තරයක් කියලා දෙන්නේ. පැහැදිලිව පේනවා මෙතන මම දාලා තියෙනවා සම්පූර්ණ ස්පැනිෂ් ඇල්ෆබෙට් එක. මෙතනදී ඔයාලට පේනවා මේ තියෙන අකුරු ඔයාලා හැම එකම ඔයාලා දන්නවා. මෙතන තියෙන එකක් දෙකක් ඇරෙන්න මේ එන්නේ මේ වගේ ඇරෙන්න හැම එකක්ම ඔයාලා දන්නවා. ඉංග්‍රීසි අකුරු සහ ස්පැනිෂ් අකුරු දෙක සමානයි. හැබැයි මෙහෙම සමාන වුණාට ප්‍රනාස් කරද්දී පුංචි වෙනස්කම් කීපයක් තියෙනවා. ඉතින් අපි මේ වෙනස්කම් එක්ක ස්පැනිෂ් ඉගෙන ගමු. ඉතින් දිගටම මගෙත් එක්ක රැඳිලා ඉන්න ස්පැනිෂ් පිළිබඳව සම්පූර්ණයෙන්ම දැනගන්න. පළවෙනි ලෙටර් එක තමයි අ. ඔයාලට බැලුවට මෙතන කොහොමත් පේන්නේ ඒ අකුරනේ. අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි දන්නවනේ. ඉතින් මෙතන තියෙන්නේ ඒ අකුර. හැබැයි ස්පැනිෂ් වලදී මේක අපි ප්‍රොනවුන්ස් කරන්නේ ඒ කියලා නෙමෙයි. අපි මේක ප්‍රොනවුන්ස් කරන්නේ අ කියලා. අ. ඒ කියන්නේ මෙතන අපි සිංහල සවුන්ඩ් එක මම දීලා තියෙනවා. ඒක අ සවුන්ඩ් එක අ. ඔයාලට තියෙනවා මම එක්සැම්පල් එකකට ස්පැනිෂ් වචනයක් දීලා තියෙනවා. බලමු අපි මොකක්ද කියලා. amigo කියන්නේ යහළුවා. පිරිමි යහළුවා. යෙහෙළිය නෙවෙයි යහළුවා. ස්පැනිෂ් හෝඩියේ ඊළඟ අකුර තමයි බෙ අකුර භාවිතයේදී බ සවුන්ඩ් එක තමයි එන්නේ. එක්සැම්පල් එක තමයි බංකෝ කියන්නේ බැංකුව. බැංක් එහෙම නැත්නම් බැංකුව. ඊළඟට එක තමයි සේ. මොකද අපි කියන්නේ සේ. ඊළඟ ලෙටර් එක තමයි සේ කියන්නේ මෙන්න මෙහෙම ළමයි. සේ කියන්නේ මේ අකුර. මේ ලෙටර් එක ප්‍රොනවුන්ස් කරද්දී අපි සේ කියලා භාවිතා කරාට සේ කියලා අපි කිව්වට හැබැයි මේ සේ අකුර භාවිතයේදී අපිට සවුන්ඩ් දෙකක් තියෙනවා. ඒ තමයි ක සහ ස සවුන්ඩ් එක. මෙතන මම දීලා තියෙනවා ක සහ ස සවුන්ඩ් එක. ක සහ ස එන්නේ කොහොමද? මොන අකුරු වලට කලින් සේ අකුර තිබ්බොත්ද ක සවුන්ඩ් එක එන්නේ? මොන අකුරු වලට කලින් සේ අකුර තිබුණොත්ද ස සවුන්ඩ් එක එන්නේ කියන එක මම ඔයාලට කියලා දෙන්නම් අවසානයේට. දැනට අපි බලමු එක්සැම්පල් දෙක. මෙතන දීලා තියෙනවා කසා කියන්නේ ගෙදර. එතකොට තව දීලා තියෙනවා ස එකට එක්සැම්පල් එකක් විදිහට සෙරෝ කියන්නේ සිරු. ඒ කියන්නේ බිඳුව. හරි. අපි යමු ඊළඟ ලෙටර් එකට. චේ කියන්නේ මෙන්න මේක ළමයි. හරි. ඒක එක්සැම්පල් එක ගත්තොත් මෙතන දීලා තියෙනවා මම චිකෝ කියන්නේ බෝයි. එහෙම නැත්නම් සිංහලෙන් ගත්තොත් පිරිමි ළමයා. චිකෝ කියන්නේ පිරිමි ළමයා. ඊළඟ ලෙටර් එකේදී තියෙන්නේ ඩේ කියන්නේ ඩී නෙවෙයි ළමයි. ඩේ කියන්නේ මෙන්න මේක. හැබැයි මෙන්න මේක නෙවෙයි. එක්සැම්පල් එකකට දීලා තියෙනවා දියා කියන්නේ දවස. ඊළඟ ලෙටර් එක ඒ සිංහල සවුන්ඩ් එක දීලා තියෙනවා ඒ වල එක්සැම්පල් එක escuela කියන්නේ පාසලට ඉස්කෝලේට. escuela ස්පැනිෂ් වල දැන් මෙතන වචන කියවන්න තියෙනවානේ. මේ වචන කියවනකොට කොහොමද අපි කියවන්නේ? සිංහල වලදී සිංහල අයට ලේසි මේ ස්පැනිෂ් වචන කියවන්න. මොකද සිංහල අපි සිංග්ලිෂ් විදිහට මෙසේජ් ටයිප් කරනවානේ. අන්න මේ සිංග්ලිෂ් විදිහට තමයි සිංග්ලිෂ් වල අපි තියෙන හැම වචනයක්ම කියවනවානේ. තියෙන හැම වචනයක්ම හැම වවල් එකම තියෙන හැම වචනයක්ම හැම අකුරක්ම අපි කියනවානේ. සිංග්ලිෂ් වලදී සිංග්ලිෂ් වල සිංග්ලිෂ් වචනයක අපි හැම අකුරක්ම කියවනවානේ. අන්න ඒ වගේ තමයි මේ ස්පැනිෂ් වලත් හැම අකුරක්ම අපි කියන්න ඕනේ. හැබැයි සමහර අවස්ථා දෙකක් හෝ තුනක් තියෙනවා. එහෙම කියවෙන්නේ නැති වචන තියෙන. එහෙම කියවෙන්නේ නැති අකුරු තියෙන. අපි ඊගෙන පස්සේ කතා කරමු. බහුතරයක් කියන්නේ 99%ම සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි වචන ඇතුළේ තියෙන අකුරු ටික අපි කියනවා. දැන් බලමු එක්සැම්පල් එකක් විදිහට අපි උඩින් ගත්ත එක්සැම්පල් ටිකම. මෙතන ආමිගෝ. මෙතන හැම සවුන්ඩ් එකක්ම හැම අකුරක්ම තියෙනවා. මේ ආ, එම්, ඊ මේ හැම අකුරක්ම අපි කියවෙනවා. ඒක න ආමිගෝ. එතකොට බලමු ඊළඟ එක බංකෝ. බා, ආ, කෝ,
o banco. එතකොට casa cerro. normally English කියවන විදිහටම ස්පැනිෂ් වචන කිව්වහම listen. chico dia escuela. එතකොට සාමාන්‍යයෙන් ටිකක් දිග වචන පොඩ්ඩක් අර බිගින මට්ටමේ ඉන්න කෙනෙක්ට මුලින්ම ස්පැනිෂ් වලට එන කෙනෙක්ට පොඩ්ඩක් විතර අමාරුයි. හැබැයි මේක අල්ලගත්තාම කිසිම අමාරුවක් නැහැ. හරිම ලේසියෙන් කියවන්න පුළුවන්. escuela. හරි. අපි යමු ඊළඟ ලෙටර් එකට. මේ ලෙටර් එක ප්‍රොනවුන්ස් කරන්නේ F විදිහට. F. එතකොට F එකේ එන්නේ භාවිතයේදී F අකුර තමයි තියෙන්නේ. සිංහලයේදී F කියන්නේ F අකුර. හරි. අපි එක්සැම්පල් එක බලමු. familia කියන්නේ පවුල. හරි. ඊළඟට අපි යනවා he අකුර ප්‍රොනවුන්ස් කරන්නේ මෙන්න මෙහෙම. ස්මූත් he නෙවෙයි, පොඩ්ඩක් ගැඹුරින් කියන්න ඕනේ he අකුර භාවිතයේදී අපිට එනවා සවුන්ඩ්ස් දෙක. එකක් තමයි g සවුන්ඩ් එක සහ a සවුන්ඩ් එක. අපිට උඩින් ආවසේ සේ වෙලාවේ අපිට ක සවුන්ඩ් එක සහ ස සවුන්ඩ් එක අන්න ඒ වගේ he වලත් එනවා g සවුන්ඩ් එක සහ a සවුන්ඩ් එක. he අකුර ගැනත් අපි අවසානයේට කතා කරමු. කොහොමද මොන අකුරු වලට කලින් he අකුර තිබුණොත්ද g සවුන්ඩ් එක එන්නේ, මොන අකුරු වලට කලින් he අකුර තිබුණොත්ද h සවුන්ඩ් එක එන්නේ කියලා. හරි. මෙතන එක්සැම්පල් දෙක අපි කතා කරමු. එක්සැම්පල් දෙකේදී g සහ h වලට එක්සැම්පල් දෙකක් දීලා තියෙනවා. gato කියන්නේ පුසා. gente කියන්නේ මිනිස්සු, people. මේ අකුර අපි ප්‍රොනවුන්ස් කරන්නේ H කියන අකුර ස්පැනිෂ් වලදී විශේෂයෙන්ම වචනයක දීලා තිබුණොත් මේක silent. H අකුර silent. ඒ කියන්නේ වචනයක H අකුර තිබුණත් අපි ඒ H අකුර ප්‍රොනවුන්ස් කරන්නේ නැහැ. H අකුර නැහැ කියලා සලකලා ඊතුරු අකුරු ටික කියවනවා. මෙතන තියෙනවා ඕලා. එක්සැම්පල් එකක් දීලා තියෙනවා ඕලා කියන්නේ hello කියන එකට. ඕලා. එතකොට මෙතන මේ H අකුර නැහැ. අපි කියනවා ඊතුරු ටික. එතකොට මෙතන තියෙන්නේ ඕලා. අන්න ඒ විදිහට තමයි මේ H අකුරත් එක්ක තියෙන එක අපි ප්‍රොනවුන්ස් කරන්නේ. තව එක්සැම්පල් එකක් ගත්තොත් ළමයි මෙතන තියෙනවා අපිට hospital. මම කියවනේ ඔයාලට H අකුර සයිලන්ට් වෙනවා කියලා. එතකොට අපි H අකුරක් නැහැ කියලා හිතාගෙන මේ ඊතුරු ටික කියවනවා. එතකොට මේක කියවන්නේ අපි hospital විදිහට. hospital. ඊළඟ අකුර තියෙන්නේ E. මෙතන දීලා තියෙනවා සිංහල E කියන එක එක්සැම්පල් එක isla කියන්නේ island. hota. මේක අපි ප්‍රොනවුන්ස් කරන්නේ මේ ලෙටර් එක එන්නේ මෙන්න මෙහෙම. hota. මේක මෙහෙම තමයි අපි ප්‍රොනවුන්ස් කරන්නේ. hota කියන්නේ h ශබ්දය තමයි එන්නේ. ඉතින් දීලා තියෙනවානේ h ශබ්දය කියලා. එක්සැම්පල් එක උගාර කියන්නේ සෙල්ලම් කරනවා ටුප්පිය. නෙක්ස්ට් ලෙටර් එක තමයි ka කියන්නේ ක සවුන්ඩ් එකම තමයි වෙනසක් වෙන්නේ නැහැ. එක්සැම්පල් එක කිලෝ කියන්නේ කිලෝම තමයි කිලෝග්‍රෑම් අපි ගන්නවානේ. ele කියන්නේ ල සවුන්ඩ් එක. එක්සැම්පල් එක දීලා තියෙනවා libro කියන්නේ පොත. තමවලු ලෙටර් එකක් හම්බ වෙනවා. අපි බලමු මේක කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ කියලා. මේක ප්‍රොනවුන්ස් කරන්නේ මේක බැලුමට ele විදිහට තිබුණට මේක අපි ප්‍රොනවුන්ස් කරන්නේ AJ. ele අකුර දෙපාරක් හෙදිලා තියෙන අකුර AJ විදිහට තමයි අපි කියන්නේ. normally ගත්තොත් ඔයාලා double L කිව්වම දන්නවනේ. double L කියන අකුර double L තිබුණොත් අපි මේක ප්‍රොනවුන්ස් කරන්නේ AJ විදිහට. AJ. ඔයාලා ලේසියෙන් මම ලියන්නම්. AJ. මෙන්න මේ විදිහට තමයි මේක ප්‍රොනවුන්ස් කරන්නේ. AJ. ය සවුන්ඩ් එක තමයි එන්නේ. ය එක්සැම්පල් එකක් දීලා තියෙනවා මෙතන. Jobe කියන්නේ අතුර. අපි යමු next letter එක. M කියන්නේ ම සවුන්ඩ් එක. මේසා කියන්නේ මේසයට. මෙන්න මෙතනදී අපිට හම්බ වෙනවා මේසා. සිංහල වලින් කියන්නේ මේසේනේ. මේසය.
එක ළඟ යන ස්පැනිෂ් සහ සිංහල වල එක වගේ තියෙන වචන දෙකක්. හරි. next ene. ene කියන්නේ න හරිම ලේසි. nombre කියන්නේ නම. අන්න මෙන්න මෙතනදී අපිට හම්බ වෙනවා ස්පැනිෂ් වල තියෙන තව අකුරක්. මේකදී අපේ සිංහල වෝඩේ තියෙන නිඤ්ඤ සවුන්ඩ් එක ඤ. අන්න ඒක තමයි ස්පැනිෂ් වලදී තියෙන්නේ. එතකොට මේ අකුර තිබුණොත් ene අකුරට උඩින් කෑල්ලක් තියෙන එක තිබුණොත් මේක අපි කියන්නේ ඤ. එතකොට මේ එක්සැම්පල් එක කියවන්නේ කොහොමද? නිඤ්ඤ. නිඤ්ඤ කියන්නේ දරුවා. ඊළඟ එක o. o කියන්නේ o වලට එක්සැම්පල් එක ojo. ojo කියන්නේ s. ඊළඟ එක pe කියන්නේ normally p අකුරට එක්සැම්පල් එක perro. perro කියන්නේ බල්ලා dog. ඊළඟ අකුර තමයි ku. මේක අපි ප්‍රොනවුන්ස් කරන්නේ ku විදිහට. ku භාවිතයේදී හ ශබ්දෙම තමයි අපිට මෙන්න මෙහෙදී හම්බුණා හ ශබ්ද දෙකක්. සේ අකුර සමහර අවස්ථාවලදී ක විදිහට ශබ්ද කරනවා. එතකොට පෙනීම ක අකුර තියෙනවා අපිට ක විදිහට ශබ්ද කරන. මෙන්න අපිට ආයෙත් එනවා ku අකුර. මෙන්න මේ අකුර තුනම ස්පැනිෂ් වලදී ක ශබ්දය එනවා. සමහර අවස්ථාවලදී සේ සහ කේ වලදී හැම අවස්ථාවකදීම. එක්සැම්පල් එක බලමු අපි. එක්සැම්පල් එක කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ? අපි කියවන්නේ කොහොමද? කුයරෝද? නැහැ. කුයරෝ නෙමෙයි කියරෝ. සාමාන්‍යයෙන් ku අකුරට පස්සේ u අකුර තියෙනවා නම්, ඒ කියන්නේ ඉංග්‍රීසි වල u වවල් එක තියෙනවා නම් අපි එතනදී මේ අකුර අපි ප්‍රොනවුන්ස් කරන්නේ නැහැ. ඒක නැහැ කියලා හිතාගෙන u අකුරයි e අකුරයි දෙක එකට කරලා ඉතුරු ටික අපි කියනවා. එතකොට කොහොමද මේක ප්‍රොනවුන්ස් වෙන්නේ? quiero. අපි යමු ඊළඟ ලෙටර් එකට. ඒක r. ප්‍රොනවුන්ස් කරන්නේ මේ විදිහට r. හරි. r කියන්නේ ශබ්දය. සිංහල වල ර. එක්සැම්පල් pero කියන්නේ but. නමුත් තව එක්සැම්පල් එකක් දීලා තියෙනවා අපිට. rapido කියන්නේ fast වේගෙන්. මෙන්න අපිට r අකුරු දෙකක් එක ළඟ තියෙනවා. බලමු අපි r අකුරු දෙකක් එක ළඟ තියෙන අකුර කොහොමද අපි ස්පැනිෂ් වලදී කියවන්නේ කියලා. ස්පැනිෂ් අකුර කොහොමද කියවන්නේ කියලා. ඒක කියවන්නේ R. ඔයාලට ලියලා පෙන්නන්නම්. R. මෙන්න මේ විදිහට තමයි අපි මේ අකුර ප්‍රොනවුන්ස් කරන්නේ. එක්සැම්පල් එක දීලා තියෙනවා perro. perro කියන්නේ අපි කලින් කිව්වා බල්ලට. හරි. ඊළඟ අකුර සේ නෙවෙයි ese. සයන්න තියෙන්නේ ස. එක්සැම්පල් එක sol කියන්නේ sun. sol කියන්නේ සූර්ය. ඊළඟ අකුර තියෙනවා මෙන්න අපිට te. සවුන්ඩ් දෙකක් තියෙනවා. ට සහ ත. බොහෝ දුරට අපි භාවිතා කරන්නේ ත අකුර තමයි භාවිතා කරන්නේ. එතකොට එක්සැම්පල් එක tarde. එතකොට tarde කියන්නේ afternoon දහවල. අපි යමු ඊළඟ ලෙටර් එකට. ඊළඟ එක තමයි u කියන්නේ u අකුරට එක්සැම්පල් එක uno කියන්නේ එක. ඊළඟ uve. මෙන්න මේ අකුර අපි ප්‍රොනවුන්ස් කරන්නේ b. සාමාන්‍යයෙන් සිංහල භාෂාවේදී b විදිහට සවුන්ඩ් කරන එක නෙමෙයි. v සහ b අතරමැදි අවස්ථාවක්. b අකුරට සමානයි. හැබැයි b නෙවෙයි. එක්සැම්පල් එක අපි බලමු. බකා කියන්නේ cow කියන්නේ හරක. හරිද? ඊළඟ අකුර තමයි uve doble. එහෙමත් නැත්නම් අපි මේකට කියනවා doble uve. දෙකම එකයි. uve doble කිව්වත් doble uve කිව්වත් එකයි. හරි. මෙන්න uve doble තමයි v අකුරට අපි තියෙන්නේ ස්පැනිෂ් වලදී.
එතකොට මේක එකීස්. මෙන්න මෙතන තියෙනවා ඔයාලට කියපු මෙන්න මේක. ඌ අකුරට පස්සේ ඌ අකුරක් තියෙනවා නම්, ඒ කියන්නේ normal English විදිහට කිව්වොත් Q අකුරට පස්සේ U අකුරක් තියෙනවා නම් අන්නේ U අකුර කියවෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙන අකුරත් එක්ක තමයි කියන්නේ කියලා. හරි. ඊට පස්සේ තියෙන වවල් අකුරක් එක්ක තමයි කියන්නේ. හරි. මෙතනදිත් මෙන්නම තියෙනවා ඌ අකුර සහ ඌ අකුර අපි ඌ නෑ කියලා හිතාගෙන ඉතුරු ටික අකුරු ටික කියනවා. එතකොට එකීස්. හරි. එකීස්. එක්සැම්පල් එක කියවන්නේ කොහොමද? එකීස් අකුර දාලා අපි මේක කියවන්නේ එක්සිතෝ. හරි. ඊළඟ ලෙටර් එකේ ඉග්‍රියේග. මේක කියවන්නේ අපි ඉග්‍රියේග. හරි. ඉග්‍රියේග තමයි මේ තියෙන්නේ. ඉග්‍රියේග අකුර ය. හරි. ය අපි බලමු කොහොමද ඒක කියවන්නේ කියලා. එක්සැම්පල් එකක් තියෙනවා. යෝ රේ. ජෝ කියන්නේ මම, රේ කියන්නේ කියන්නේ රජතුමා. හරි. අපි යමු අවසාන අකුරට. අවසාන අකුර තමයි සෙතා කියන්නේ ස යන තමයි තියෙන්නේ. සයනත් අපිට දෙකක් හම්බුණානේ. මෙතනක් තියෙනවා සේ අකුරෙත් තියෙනවා සහ සේත අකුරෙත් ස තමයි. අපි කොහොමද ඒක ප්‍රොනවුන්ස් කරන්නේ? එක්සැම්පල් එකක් දීලා තියෙනවා මෙතන. කියවන්න බලන්න. සපතෝ. හරි. ටී අකුර ත විදිහට තමයි කියවන්නේ. ටී. හරි. සපතෝ. දැන් ඔයාලට සම්පූර්ණයෙන්ම ස්පැනිෂ් ඇල්ෆබෙට් එක ගැන දැනුමක් එන්නේටි. අපි අකුරු දෙකක් ගැන පස්සේ කතා කරන්නේ තියාගත්තනේ. අන්න ඒ අකුරු දෙක ගැන අපි කතා කරමු. මෙතන තියෙන අපි මේ අකුරු දෙක ගැන අපි කතා කරමු. අපි පස්සේ කතා කරමු කිව්වේ සේ අකුරේ ස වෙන්නේ මොන වගේ අවස්ථාවලද? ස ශබ්දය එන්නේ සහ ක ශබ්දය එන්නේ මොන වගේ අවස්ථාවලද කියලා බලමු අපි. සේ ක ශබ්දය එන්නේ සේ අකුරට පස්සේ ඒ ඕ යු එහෙම නැත්නම් ආ ඕ ඌ කියන අකුරු ටික තිබුණොත් සේ අකුරට පස්සේ අපි ඒක ප්‍රොනවුන්ස් කරන්නේ ක ශබ්දයෙන්. මෙතන තියෙනවා කසා. මෙන්න මෙතන අකුර තියෙනවනේ. සේ අකුරට පස්සේ අකුර තියෙනවනේ. අන්න එතකොට අපි ඒක ප්‍රොනවුන්ස් කරන්නේ කසා. ක විදියට කසා. හරි. ස ශබ්දය එන්නේ ඒ සහ ඊ. එහෙම නැත්නම් ඊ සහ අයි කියන්නේ ඒ සහ ඊ අකුරු දෙකට කලින් සේ තිබුණොත් ඒක ස ශබ්දයෙන් තමයි ප්‍රොනවුන්ස් කරන්නේ. ස කියන්නේ මෙතන තියෙන එක්සැම්පල් එකේ තියෙනවනේ. එක්සැම්පල් එකේ තියෙන්නේ ඒ අකුර තමයි සේ අකුරට පස්සේ. එතකොට ඒක අපි සෙරෝ. අපි යමු ඊළඟ එකට. ඊළඟ එකදී අපි කතා කරේ හේ අකුර. හේ අකුරේදී හ ශබ්දය එන්නේ මොන වගේ අවස්ථාවලද සහ ග ශබ්දය එන්නේ මොන වගේ අවස්ථාවලද කියන එක ගැන අපි කතා කරොත්. හ ශබ්දය එන්නේ ග ශබ්දය එන්නේ මුලින්ම. ග ශබ්දය එන්නේ ඒ සහ ඕ සහ යු. ඒ කියන්නේ ඌ කියන අකුරු වලට කලින් හේ අකුර තිබුණොත් අපි ඒක ග විදිහට තමයි ප්‍රොනවුන්ස් කරන්නේ. හරි. මෙතන තියෙනවා ගතෝ. මෙන්න මෙතන අකුර ඇවිල්ලා තියෙනවනේ. හේ අකුරට පස්සේ අකුර ඇවිත් තියෙනවා. එතකොට ඒක අපි ගා විදිහට ප්‍රොනවුන්ස් කරන්නේ. එතකොට ගතෝ. ඒ සහ ඊ අකුරු වලට කලින් හේ අකුරු තිබුණොත් ඒ කියන්නේ හේ අකුරට පස්සේ ඒ සහ ඊ අකුරු දෙකෙන් එකක් තිබුණොත් ඒක අපි හ ශබ්දයෙන් තමයි කියවන්නේ. හරි. මෙතන තියෙන එක්සැම්පල් එක හෙන්තේ. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම ස්පැනිෂ් භාෂාවේ තියෙන හෝඩිය සම්බන්ධයෙන් හෝඩිය සහ වචන ප්‍රොනවුන්ස් කරන ආකාරය සම්බන්ධයෙන් දැනීමක් එන්න ඇති කියලා. ඉදිරියටත් මගෙත් එක්ක එකතු වෙලා ස්පැනිෂ් ඉගෙන ගන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරලා මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අද දවසට මම යනවා. Adios.